ඔයාලත් ChatGPT, Google Drive, ඒ වගේම iCloud වගේ ඩිජිටල් සේවා මිලදී ගන්නවා නම් ඔයත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕන. මීට කලින් අපි ඩිජිටල් සේවා මිලදී ගනිද්දී අපි ඒකට බද්දක් ගෙව්වේ නැහැ. 2026 ජූලි වල ඉඳන් අපි මිලදී ගන්න හැම ඩිජිටල් සේවාවකටම 118ක බද්දක් පනවන්න ලංකාවේ රජය තීරණය කළා තියෙනවා. මේකෙන් ලංකාවේ පාරිභෝගිකයන් මිලදී ගන්න සාමාන්‍ය ඩිජිටල් සේවාවල මිලත් සාපේක්ෂව ඉහළ යාමක් සිදු වෙනවා. ඒත් එකම බිස්නස් කරන අයට Facebook, Instagram සහ Google වල ඇඩ් දාන්න යන පිරිවැයත් මේකත් එක්කම ඉහළ යනවා. හැබැයි රජය කියන විදියට මේකෙන් දේශීය සමාගම් වලට සාධාරණයක් ලැබෙනවා. මොකද Pigme වගේ දේශීය ඇප් දැනටම 118ක වැට් ගෙවනවා. Uber වගේ විදේශ ඇප් මේකෙන් නිදහස් වෙලා තිබුණේ. ඒ වගේම තමයි ඊළඟ කාරණාව වැට් සංශෝධනය. දැනට වැට් සඳහා ලියාපදිංචි වීමේ අවම සීමාව තියෙන්නේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 60. ඒ කියන්නේ කාර්තුවකට රුපියල් මිලියන 15. නව සංශෝධනය යටතේ වාර්ෂික ආදායම මිලියන 36 දක්වා අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ කාර්තුවකට මිලියන 9 දක්වා අඩු වෙනවා. එහෙනම් වැට් රෙජිස්ටර් වෙච්ච කෙනෙකුටත් නොවිච්ච කෙනෙකුටත් මේ වැට් බලපාන ආකාරය අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහිලා කතා කරමු.